මේ විශ්ව මාතාව තුළ මුලින්ම අපි අපේ භාෂාව තමයි හසුරව ගන්න ඕන. මොකද කිව්වොත් භාෂාව මතම තමයි අපිට මේ විශ්ව ශක්තියන ආකර්ෂණ ශක්තියක් ලැබෙන්නේ. විශේෂයෙන් මුලින්ම අපේ විනය හදා ගන්න ඕනේ. විනය කියන්නේ අපි මුලින්ම අපේ අරමුණ වෙනුවෙන් කැප වෙන්න ඕන, උත්සාහවන්ත වෙන්න ඕන, වීරියවන්ත වෙන්න ඕන. ඒ වගේම මේ දේවල් ඇති කරගන්න නම් අපි තුල තියෙන අලසකම, කම්මැලිකම අපි නැති කරගන්න අවශ්‍යයි. ඒක ශරීරයෙන් සිද්ධ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඇත්තට මේක අපේ ආකල්ප මත, අපේ මනස තුලින් සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒ මනස ගොඩනැගීම මතම තමයි අපිට පුළුවන් වෙන්නේ විශ්ව ශක්තියෙන් අපිට ලැබෙන්න පුළුවන් දායාද අත්පත් කරගන්න. ඒක නිසා මුලින්ම Taman තුල අලසකම තියෙනවා නම් ඒ දේවල් ශරීරයෙන් තමන්ගේ මනසින්ම දුරු කරගන්න. එහෙම වුණොත් තමයි තමන්ගේ ශාරීරික ප්‍රාණවත් වෙන්නේ, තමන් යන්න ඕන අරමුණට කැප වෙන්න පුළුවන් වෙන විදිහට. ඒ වගේම තමයි තමන්ගේ ආමන්ත්‍රණය. විශේෂයෙන් විශ්ව ශක්තිය විශ්වාස කරන කෙනෙක් නම් සහ තමන්ගේ සාර්ථකත්වයට යන කෙනෙක් නම් තමන්ගේ ආමන්ත්‍රණය අනිවාර්යයෙන්ම ධනාත්මක වෙන්න ඕන. කවමදාකවත් ඍණාත්මක ආමන්ත්‍රණයක් තියෙන කෙනෙකුට තමන්ගේ සාර්ථකත්වයට යන්න බෑ. මට බෑ අනේ මේ දේ මම කොහොමද කරගන්නේ, මට අරයාගෙන් උදව් ලැබෙයිද, මේ දේවල් මට මේ විදිහට එහෙම හිතන්න එපා. කාගේ උදව් Tamanට නැති වුණත් තමන් යන්න ඕන ගමන තමන් උපරිමයෙන් යන්න ඕන. තමන්ට පුළුවන් මට මේ දේ කරගන්න පුළුවන්, මම කොහොම හරි මේ දේ කරගන්නවා කියන්නේ ධනාත්මක ආමන්ත්‍රණය තමන් තුළ තියෙන්න ඕන. ඒ වගේම තමන් වටා තියෙන පරිසරය. එහෙම ගත්තාම ඔයාලා හිතන්න එපා මම මේ ජීවත් වෙන්නේ පොඩි ගෙදරකනේ, අනේ මගේ අතේ ලොකු මුදලක් නෑනේ. ඒ විදිහට නෙමෙයි තමන්ගේ පරිසරය කියලා කියන්නේ තමන් ක්‍රියාත්මක වෙන විදිහ. ඒකයි මම කිව්වේ තමන්ගේ විනය. ඒ කියන්නේ තමන් මොනවද කරන්නේ? තමන් කරන්නේ තමන්ගේ අරමුණට යන්න පුළුවන් දේවල්. එහෙම නැතිනම් තමන් කරන දේ තමන්ගේ අරමුණත් එක්ක වෙනස්ද? එහෙම වුණොත් තමන්ගේ අරමුණට යන්න බෑ. ඒ නිසා තමන් තමන්ගේ අරමුණකට යනවා නම් ඒ වෙනුවෙන් අවශ්‍ය පරිසරය ටිකෙන් ටික තමන් වටා හදා ගන්න ඕන. තමන් කරන කියන දේවල් වෙනස් වෙන්න ඕන. තමන් හිතන විදිය වෙනස් වෙන්න ඕන. තමන් කරන දේවල් ඒ අරමුණ වෙනුවෙන් යන්න පුළුවන් ක්‍රියාවන් වුණොත් විතරයි ඒ අරමුණ සාර්ථක වෙන්නේ. ඉතින් ඒක නිසා සාර්ථක මිනිසෙක් තුළ තියෙන්න ඕන ওই ගුණාංග කීපය තමන් තුළ වැඩි දියුණු වෙන තාක්කල් තමන්ට තමන්ගේ දියුණුව කරා යන්න බෑ. ඒක නිසා තමන් සාර්ථක මිනිසෙක් වෙන්න අවශ්‍ය නම් මුලින්ම තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන තමන්ගේ මනස දියුණු කරගන්න. එතනින් එහාට මේ විශ්ව මාතාවට ස්තුතිවන්ත කරන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ භාෂාව හසුරව ගන්න. ඒ විදිහට කරගත්තොත් අනිවාර්යෙන් තමන්ගේ සාර්ථකත්වයට යන්න පුළුවන්. කරා යන්න පුළුවන්. හරි අපේ ගුරුමෑණියෝ දැන් ගොඩක් වෙලාවට දැන් ගුරුමෑණියෝ කිව්වාගේ අපි මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි ඒ මහන්සිය ප්‍රතිඵලයක් නැහැ. කියන්නේ අපි ව්‍යාපාරයක් කරනවා නම් අපි ඒ වෙනුවෙන් පුළුවන් උපරිම කැප වෙනවා. නමුත් ව්‍යාපාරයේ දියුණු වෙන්නේ ඇත්තටම ඇයි එහෙම වෙන්න හේතුව? එකත් එක්කම මතක් කරන්න ඕනේ. ඔබේ දියුණුව වෙනුවෙන් සුවිශේෂී කෙම් ක්‍රමයක් අපි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න වැඩසටහන අවසානයේදී ඒකත් එක්කම සහ මේ ඉදිරි දින කීපය තුල වසර 30කට පස්සේ එන ග්‍රහමාරුවක් තියෙනවා. ඒකත් එක්ක සුවිශේෂී වූ ලග්න කීපයකට සුබ බලගෙන දෙනවා. ඒකත් අපි වැඩසටහන අවසානයේ මතක් කරනවා. ඒ නිසා රැඳිලෙන්න කියලාත් මතක් කරනවා. ඇත්තටම ගුරුමෑණියෝ දැන් අපි ව්‍යාපාර වෙනුවෙන් මහන්සි වෙනවා, කැප වෙනවා. ඒත් ඒ අයට කිසිම දියුණුවක් නැහැ. මේ වගේ කෙනෙක් අපේ ගුරුමෙන්ට කතා කරොත් ඒ අයට දෙන්න පුළුවන් විසඳුම කොයි වගේද? ඔව් ඇත්තටම ඒ ගැන මතක් කරන්න ඕන. මොකද අවුරුදු ගණනාවක් පුරාවට පාරම්පරිකව ඇත්තටම දියුණුව වෙනුවෙන් මුදල් ආකර්ෂණය සම්බන්ධව වැඩ කටයුතු කරන කෙනෙක් විදිහට. එතකොට ඇත්තටම ගොඩක් අය කැප වෙලා තමන්ගේ මහන්සිය වෙනුවෙන් ප්‍රතිඵල නැහැ කියලා කතා කරන පිරිස ගොඩක් ඉන්නවා. ඒ වගේම කොච්චර මුදල් අතර ගත්තත් අර ඉතුරුවක් නෑ. ඉතින් අර ඒ දේවල් වලට වෙන දෙයක් නෑ. එහෙම කතා කරන පිරිසක් ඉන්නවා. ඉතින් එහෙම වෙනකොට තමන් අර මානසිකව වැටෙනවා. නමුත් එහෙම මානසිකව වැටිලා අර තමන් යන මාර්ගය නැවත විදවට ගන්න අවශ්‍ය නෑ. දැන් තමන් ඇත්තටම ඕනෑම කෙනෙක් මේ ලෝකෙට ඉපදුනායින් පස්සේ දැන් අපි සිංහල මිනිස්සු, ඉංග්‍රීසි ජාතිකයන් ඉන්නවා පිට රටවල. ඒ වුණාට අපි හැමෝම මොනවා හරි ආගමකට ලැබි වෙච්ච අය, බැඳිච්ච අය. එතකොට ඒ ආගම මත අපේ හිතේ යම් විශ්වාස තියෙනවා. ඉතින් මම කියන්නේ දැන් ගුරුකම් ශාස්ත්‍රයේ පැත්තටම යොමු වෙන්න කියනවා නෙමෙයි. නමුත් තමන් අදහන ආගම මත හෝ තමන් යම් ආශිර්වාදයක් තමන්ට ලං කරගන්න බලන්න. මොකද ඔයාලා ඔය යන ගමන තුල ඕනතරම් බාධා මේ ග්‍රහ චක්‍රයන් මත සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමන්ට ඇහැට පේන්නේ නැහැ. ඇහැට නොපෙනෙන නරක බලවේගයන් තමන්ගේ වටා ගොඩ නැගිනවා. ඉතින් එහෙම ගොඩ නැගුණාම තමන් කොච්චර උත්සාහ කරත් වැඩක් නැහැ. තමන්ට අර උපතින් කොයිතරම් හොඳ ශක්තියින් ගෙනාවත් අතේ මුදල් රැඳෙනවා ඇති. තමන් කරන දේවල් සාර්ථක වෙනවා. හැබැයි අර කොච්චර සාර්ථක වුණත් දියුණු වුණත් ඒකෙන් තමන්ට කරගත්ත දෙයක් නැහැ. තමන් කොච්චරවත් පීඩාවෙන් ඉන්නේ. අන්න එහෙම වෙනකොට තමන් ඒ ආගමක් මත හෝ තමන් හොඳ ආශිර්වාදයක් ලබා ගන්න උත්සාහ දරන්න. එහෙම නැතිනම් දැන් ගුරුකම් ශාස්ත්‍රයේ පැත්තෙන් දැන් මම මේ දේවල් කරන කෙනෙක් විදිහට මේ විදිහට ධන ආකර්ෂණ තෙලක්කින් තමයි ඒ වගේ කෙනෙකුට පිළිසරණක් හදලා දෙන්නේ. පිහිටක් ආශිර්වාදයක් හදලා දෙන්නේ. මොකද මේ තෙල මුදල් ආකර්ෂණය සම්බන්ධවම හොඳ ධනයෝග පිහිටීම ඇති කරන තෛලයක්. විශේෂයෙන් මේක විශේෂ ඖෂධ පහක් හිඳලා ජීවම් කරන තෛලයක්. ලක්ෂ්මෑණියන්ට ලක්ෂ්මී මාතාවට සෝස්ත්‍ර මත බල පිහිටවන තෛලයක්. ඉතින් මේකෙන් අර මම කියපු ඔයාලගේ ගමනේ යනකොට තියෙන බාධාවන් දුරු කරන්න වගේම මේ ග්‍රහ චක්‍රයන් තුලින් මේ පෘථිවි තලය තුලින් මේ විශ්ව මාතාවගෙන්
හොඳ ආකර්ෂණ ශක්තියෙන් හොඳ බලයක් ඔයාලට ලං කරලා දෙන අත්පත් කරලා දෙන උකහා කරලා දෙන හොඳ පෛලයක්. ඉතින් කෙනෙක් තමන්ගේ මාර්ගය තුළ ගමන් කරනකොට ඔයාට හිතෙනවා නම් ඇයි මට මෙහෙම වෙන්නේ? මොකද්ද මගේ මේ ගමනට තියෙන බාධා? මට මොකද්ද මේ වගේ පැත්තකින් කරගන්න පුළුවන් කියන දේ තන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් කතා කරන්න පුළුවන්. කතා කරලා මේ ගැන විස්තර දැනගෙන ඔයාලගේ ජීවිතේට දෙයක් එකතු කරගන්න බලන්න. ඊට කලින් අපි ගුරුමෑණි අපි කතා කරමු මේ කොහොමද මේ කෙම් ක්‍රමයක් කරා අපි සාර්ථකත්වය ලබා ගන්න කියලා. ඔව් ඇත්තටම කෙම් ක්‍රම මම මේ හැම වැඩසටහනකම වගේම පුළුවන් තරම් උත්සාහ කරනවා එකක් හරි ඔයාලට කියලා දෙන්න. මොකද කිව්වොත් කෙමක් කියන්නේ අපිට ගෙදර ඉඳගෙන කරගන්න පුළුවන් දෙයක්, වියදමක් නැතුව කරගන්න පුළුවන් දෙයක් බොහෝ අවස්ථාවලදී. එතකොට අර එහෙම දෙයකින් හරි ප්‍රශ්නයක් විසඳගෙන තමන්ගේ හිත නිදහසේ පීඩාවකින් ඉන්න පුළුවන් නම් ඒකනේ අතරම වෙන්න ඕන. එතකොට කෙමක් කියන දේ අද කීයක අපිට උරුම වෙච්ච දෙයක් නෙමෙයි. මේක ඉතිහාසයේ අතීතයේ පුරාණ කාලේ ඉඳන් අපේ ජන සමාජවල තිබුණ දෙයක්. සමහර ජන සමාජවල අදටත් ක්‍රියාත්මකයි. හැබැයි නොදන්න පිරිසට තමයි මේ වැඩසටහනෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ කෙම් ක්‍රම කරලා ඇත්තටම තමන්ගේ කාරණා ඉෂ්ට කරගත්ත අය ඕන තරම් කතා කරනවා. ස්තුතිවන්ත කරනවා. ඉතින් ඒකත් ඇත්තටම ලොකු සතුටක්. මොකද කෙනෙක් මේ වගේ දෙයක් හරි බලලා ප්‍රශ්නයක් විසඳගෙන අර මනස නිදහස් කරගෙන සතුටින් ඉන්නවා නම් ඒක අර මට සතුටක් වගේම ඇත්තටම ඔබතුමන්ලටත් පිනක් ඒක සමාජගත කරන එක. ඉතින් දැන් මේ අවස්ථාවේදී දැන් කෙමක් කරනකොට ඒකට භාවිතා කරන්න ඕන ද්‍රව්‍යයක් තියෙනවා. මොකද කෙමකදී අර ආකර්ෂණ ශක්තියක් ලැබෙන්නේ. ඉතින් හැම දෙයකින්ම ආකර්ෂණයක් ලැබෙන්නේ නැහැ. හැබැයි සමහර දේවල් තියෙනවා අපිට මේ විශ්වයෙන් ආකර්ෂණය කරන්න පුළුවන් ද්‍රව්‍ය. දැන් මෙතනදී මම යොදාගත්තා කුරුදු පොතු කෑල්ලක්. එතකොට කරාබු නැටි 3ක්, ලුණු ටිකක් සහ කාසියක්. එතකොට මේ ගත කුළුබඩු ද්‍රව්‍ය තුනම හොඳ ආකර්ෂණයක් කෙනෙකුට හදලා දෙන්න පුළුවන් සහ නිවසට වුණත් ව්‍යාපාරය කරන තැනට වුණත් ආකර්ෂණයක් හදලා දෙන්න පුළුවන් ද්‍රව්‍ය තුනක්. ඒක නිසා තමයි මේ ද්‍රව්‍ය කීපය මේ කෙම සඳහා යොදාගත්තේ. එතකොට මේ යොදා ගන්න රෙදි කෑල්ල වුණත් හොඳ පිරිසුදු එකක් වෙනවනේ. විශේෂයෙන් මෙතනදී මම සුදු වර්ණයම යොදාගත්තේ. සුදු කියන්නේ පිවිතුරු භවයේ සංකේතයක්. ඉතින් ඒ වගේ දෙයක් කෙමකට යොදා ගන්න එක අර ඔයාලගේ බලාපොරොත්තු වෙනුවෙන් ලොකු අස්වැසිල්ලක් සපයනවා සහ මේ දේ කරනකොට මේ අවශ්‍ය කියන්නේ මේ කුරුදු පොතු කෑල්ල කරාබු නැටි තුන මේ ලුණු සහ මේ කාසිය. මේ ලුණු ඇරෙන්න අනිත් ටික ඔක්කොම කහවතුරෙන් හොදලා මේ රෙදි කෑල්ලත් පිරිසිදුව අරගෙන ඔයාලට මේක පොට්ටනියක් විදියට හදාගෙන තමන්ගේ මුදල් පසුම්බියක නැත්නම් මුදල් දාන ලාච්චුවක එහෙම නැතිනම් ගුවණියක් විදියට කරනවා නම් ගෙදර උළුවස්ස උඩ තියලා ඒ කියන්නේ මේක කරනකොට බදාදා දවසක් වෙන්න ඕන. බදාදා දවසක උදේ පාන්දර සාමාන්‍ය 5:00මාරත් 6ත් වගේ ඇතුළත කෙරෙන්න ඕන කෙමක්. ඒ කරනකොට ඔයාලගේ කාරණාව ගැන හිත හොඳින් අරමුණු කරගන්න. තමන් පිරිසිදු වෙලා ගෙදර පහන තියලා තමන්ගේ කාරණාව ගැන හිත අරමුණු කරගෙන මේ ද්‍රව්‍ය ටික යොදාගෙන කෙම් ක්‍රමේ කරලා බලන්න. අනිවාර්යෙන් දින 7ක් 14ක් වගේ ගෙවෙද්දී හොඳ ප්‍රතිඵල ලැබේ.